අපි කලින් වීඩියෝවේ කතා කරා ඕවර් ට්‍රේනින් ගැන. දැන් ඕවර් ට්‍රේනින් ගැන කතා කරලා අපි දැන් තේරුම් ගන්න ඕනේ ඕවර් ට්‍රේනින් කියන එක අපි කොහොමද අඳුරගන්නේ කියන. අපිටත් අපි හැමෝටම ඕවර් ට්‍රේනින් කියන ලෙවල් එකට අපි ගිහිල්ලා තියෙනවා. දැන් සමහර අය දැන්ටත් ඒ තත්ත්වෙ එන්න පුළුවන් ඉන්නේ. ඒක අඳුරගන්න විදිහ දැනගන්න එපා. ඒක අඳුරගන්න සාමාන්‍යයෙන් අඳුරගන්න පුළුවන් අපේ ඇඟෙන් ගොඩක් අපිට ඒක ගැන ඉන්ඩිකේෂන්ස් දෙනවා. ඒ කියන්නේ සයින්ස් පෙන්නනවා අපි දැන් ඕවර් ට්‍රේනින් වෙනවා. අපි ඕවර් ට්‍රේනින් වෙනවා. අපි ඒව අවධානය දෙන්නේ නැතුව අපි හැම ට්‍රේනින් කරන් යනවා. අපි කියන්නේ අපිට අවධානය තියෙන්නේ අපේ ගෝල් එකනේ ප්‍රයොරිටි කරන්නේ. ඒතර අපි ඒක ඔළුවේ තියාගෙන අපි කොහොම හරි අර මැරීගෙන ට්‍රේනින් කරනවා. ඒතකොට අපි මේ දෙන සයින්ස් වලින් අපි ඒව තේරුම් ගන්න ඕනේ මේ ඇඟද අපිට කියන්නේ යම්කිසි දෙයක් අපි මොකද ඒක ඉස්සරහට එමු දිගටම ගියොත් ඒක අපිටම බලපෑමක් වෙන නිසා. ඒකෙන් ප්‍රධාන පහක් කියන්නම්. ඒ පහ ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. එක තමයි අපේ performance ගොඩක් අඩු වෙන පටන් ගන්නවා. අපි කියන්නේ එක්සර්සයිස් කරනවා නම් හෝ අපි නැත්තම් ක්‍රීඩාවක් කරනවා ක්‍රීඩාවේ අපේ performance අඩු වෙනවා. performance අඩු වෙනවා කියන්නේ එකක් අපිට එක්සර්සයිසස් කරද්දී කරන්න බෑ මාර මහන්සි වෙන වෙනදා කරපු විදියට weights ඒ උස්ස ගන්න බෑ නැත්තම් ඉස්සර වගේ දුවන ප්‍රමාණය අඩු වෙලා ඒක ස්පීඩ් එක අඩු වෙලා නැත්තම් ඉස්සරට වඩා ඉක්මනට මාර මහන්සි වෙනවා ඒ කියන්නේ strength endurance ඒ වගේ overall fitness levels ඔක්කොම අඩු වෙන්න පටන් ගන්නවා weight goal කියන්නේ weight loss goal එකක ඉන්නවා නම් එයාගේ weight අඩු වෙන්නේ නැහැ එක්සර්සයිස් කරනවා ඒත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ අන්න ඒ වගේ ප්‍රශ්න වලට එනවා දැන් fatigue fatigueness කියන්නේ අපිට මාර මහන්සියක් දැනෙනවා ඒ කියන්නේ අපිට දෛනික වැඩ ටික කරගන්නත් බෑ ඒ වගේ අපිට මාර මහන්සියක් දැනෙනවා මොකද අපිට දැන් හිතන්න හොඳට නිදාගෙන දවසේ කලින් දවසේ හොඳට නිදාගෙන නැගිටලා උදේ නැගිටලා වැඩට ගියා කියලා නමුත් ඔයාලා ඒ දවසේ වැඩ ටික කරගන්න බෑ. වෙනදාට වඩා මහන්සි ඈනුම් යනවා. කියන්නේ මාර නිදිමතක් එනවා. පොඩි දෙයක් කරත් ඔයාලට අය පොඩ්ඩක් එහිටමිට ඇවිදත් ඔයාලට මාර විදිහට මහන්සි දැනෙනවා. ඒ එක සයින් එකක්. කියනවා හොඳට කෑ බිව්වත් ඔයාලට ඒ කියන්නේ ඇඟට ටයර්ඩ් ඇඟට ෆිට නැහැ නිදිමත ගතිය වැඩි අනිත් එක ඔයාලට කන්න හිතෙන්නේ නැහැ. අන්න ඒක සයින් එකක්. කියන්නේ ෆැටිග්නස් එකයි ඔයාලට කියන්නේ අපටයිට් එක අඩු වෙන එකයි තව එක සයින් එකක්. අනිත් එක තමයි mood swings වෙනවා. ඒ කියන්නේ mood swings වෙනවා කියන්නේ අපි ඕවර් ට්‍රේනින් වෙනකොට අපේ hormones levels වෙනස් වෙනවා. stress levels වැඩි වෙනවා. ඒ වැඩි වෙනවත් එක්කම අපි ඉක්මනට මාර විදිහට mood swings වෙනවා. mood swings වෙනවා කියන්නේ පොඩ්ඩක් නැතන් තරහ යනවා හැම දෙයක් ගැනම annoying වෙනවා. නැත්තම් මේ වැඩක් කරගන්න බෑ. ඒකට focus එක කරන්න බෑ. වාට කියන්නේ stress levels වැඩි, depressions වැඩි වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙනවා. හතරවෙනි එක තමයි ඉන්ජර්ඩ් වීමේ සම්භාවිතය වැඩි වෙනවා. يعني පොඩ්ඩක් ළඟ වාගේ දැන් මේ ට්‍රේනින් හිස්ටරි බලුවොත් එම ළඟ ඉන්ජරි වෙනවා. ඉන්ජරි වෙනවා කියන්නේ අර මසල්ස් රිකවරි වෙන්නේ නැහැ. වර්කවුට් එකකින් පස්සේ දැන් අද එක්සර්සයිස් කරා නම් තව ලබන සතිය වෙනකන් ඔයාලට මසල්ස් පේන්ස් තියෙනවා. රිකවර් වෙලා නැහැ. බොඩි එක රිකවර් වෙන්නේ නැහැ. ඒත් එක්කම ඔයා ඉන්ජරි වීම සම්භාවිතය වැඩි. කියන්නේ මසල්ස් ඩැමේජ් වෙනවා, ටියර්ස් වෙනවා, ඉන්ජරිස් ලිගමන්ට්ස් වෙනවා, ලිගමන්ට්ස් වගේ දේවල් අන්න ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒ වෙන්නේ එක සයින් එක. පස්වෙනි එක තමයි හරියට නිින්ද යන්නේ. කියන්නේ restless sleep එකක් කියන්නේ. කියන්නේ හරියට විවේකී සුවයෙන් sleep එකක් නිින්දක් එන්නේ. ඒ කියන්නේ නිදාගත්තත් ඒක පැය දෙකෙන් තුනෙන් නැගිටිනවා, මැදදී නැගිටිනවා, නිින්ද කැඩෙනවා, අන්න ඒ වගේ ප්‍රශ්න. නිදාගත්ත හරිය නිින්ද නැහැ. ගොඩක් අය ප්‍රශ්න කරන නිින්ද යන්නේ අන්න ඒ වගේ දේවල්. ඒ පස්වෙනි එක. සාමාන්‍යයෙන් ওই පහ ගැන ප්‍රධාන වශයෙන් අවධානය දෙන්න ওই වගේ සයින්ස් එනවනම් මුලින්ම කරන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් පොඩි බ්‍රේක් එකක් ගන්න. workouts මුකුත් කරන්න නැතුව සාමාන්‍ය විදිහට වගේ දෛනික daily lifestyle එකට යන්න workouts ටික අඩු කරන්න ඩක්ටු strict diet එකකින් diet එකට ටිකකට break එකක් දෙන්න ඊළඟ සාමාන්‍ය විදිහට වගේ දෛනික වැඩ ටික කරගෙන ඉන්න සතියක් විතර පොඩි break එකක් ගන්න අරගෙන ආයෙමත් වගේ trainers ලාගේ coach එකත් එක්ක කතා කරලා workout plan එක පොඩ්ඩක් customize කරලා intensity level අඩු කරලා පොඩ gradually load කරගෙන ඉන්න එතකොට ඒක මග අරගන්න පුළුවන් මොකද over training වුණොත් ඒක කරදරයක් over training කියන condition එකේ දිගටම ගියොත් ඒක වාගේ හැම දෙයකටම බලපාන වාගේ performance වලට ඉඳලා ක්‍රීඩාවට ඉඳලා හැම දෙයකටම වගේ lifestyle හැම දෙයකටම බලපාන